කියලා හිතන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාතින් ශාක්‍ය කුලයේ අය කොසල් රජුරන්ගේ පුතා සේනාවක් අරගෙන ඇවිල්ලා ඔක්කොම පෙති ගැහුවා. බුදුරජාණන් වහන්සේගේ ඥාතින් ඔක්කොම පෙති ගැහුවා. හැංගිච්ච කීප දෙනෙක් බේරුණා. ශාක්‍ය සංහාරය කියලා කියන්නේ මුළු වංශෙම ඉවරයි. ඒකට මුල ඒ සියලු දෙනා එක්ක අතීතේ මාළු ටිකක් ගොඩ දාලා මරලා තිබීම. මාළුවෙක් ගොඩ දැමීම තමන්ගේ පරම්පරාවේ බුදු කෙනෙක් පහළ වෙලා ඒ සියලු දෙනාට ආයුධ වලින් පහර කාලා මැරෙන්න සිද්ධ වුණා. දොලේ වතුරේ ඉන්න මාළුවෙකුටවත් ප්‍රාණේ නැසෙන හිංසාවක් නම් කරන්න එපා. තමන්ට එනවා කරුමේ. ඒ නිසා ආයුෂ අඩු. එහෙනම් ආයුෂ වැඩි ප්‍රාණඝාතය නොකළාම